අලුත් දවසක අලුත් ආරම්භයක් එක්ක ඔන්න මම අදත් ආවා. ඔයාලගේ හිතවල තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වන වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගමෙන් ටික කාලයක් ඈත් වෙලා නගරයේ හිටපු මම ආයේ ගොඩක් දවසකින් තමයි ගමට ආවේ. අපි ලෝකේ කොහේ හිටියත් අපි ඉන්න ගම කවදාවත් අමතක කරන්න බෑනේ. ඉතින් අද උදේම මම කරේ මගේ පැල ටික බලපු එක. මම පුංචි දෙයක් කියන්නද? ඔයා දන්නවද මේ ගස්වැල් වලට අපිත් එක්ක කතා කරන්න බැරි වුණාට ඒ ගස්වැල් වලට අපේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් අද උදේම මම කරේ මේ මල් ගස්වලට හොඳට වතුර දාපු එක. ගස්වලට සිසිලසක් වගේම අපේ මනසටත් ලොකු සැනසීමක් දැනෙනවා එකෙන්. උදේම ගෙදර වැඩ ටික ඉවර කරගෙන මම මේ ලෑස්ති වෙන්නේ වටපිටාව පොඩ්ඩක් බලන්න යන්න. බලන්නකෝ කාලෙන් කාලෙට පරිසරය වෙනස් වෙන විදිහ. වැටමාර ගහේ මල් පිපිලා පුදුම ලස්සනක්. කොයිතරම් වයසට ගියත් පොඩි කාලේ කරපු දේවල් ආයෙ කරන්න හරිම ආසයි. හැබැයි ඒ දේවල් කරන්න ඕනේ හරිම පරිස්සමින්. මොකද එඬරුකිරි ඇහැට යන්න හොඳ නැහැලු. ඔන්න බලන්නකෝ ඒ අතරේ තව යාළුවෙක් මට හම්බුණා. එයාලගෙන් ගොඩක් කරදරයි කිව්වට මේමත් හිතන්නකෝ එයාලා කොහොමද එයාලගේ කුසගින්න නිවා ගන්න කියලා. කොයිතරම් කරදර කරත් කවදාවත් ඒ වගේ සතුන්ට පීඩා කරන්න නම් මට හිතක් නැහැ. कहीं किसी भी गली में जाऊं मैं तेरी खुशबू से टकराऊं मैं हर रात जो आता है मुझे वो कब तू ओ बइलू आदरेली याद नवालू वडियन मुत्तिया सैलू ඔබ මගේ කියා පිළිගන්නවා ओ करम खुदाया है तुझे मुझसे मिलाया है तुझ पे मर के ही तो मुझे जीना आया है ඔබ ගැන මතකේ හදවතේ තියන් මාමිය ජන්නම් ආයත් නිපදන්නම්. අන්නෙම නැතුව අද දවසත් ගෙවුණා. පැහැදිලි හස වගේම මම තවත් ආසම දෙයක් තමයි ඉර බෑගෙන යන වෙලාවට ඒ අහස වෙනස් වෙන විදිහ බලන්න. දැක්කද අහසේ ලස්සන මායාකාර හවස් වරුවක්. ඉතින් ඔයත් මේ වගේ මායාකාර හවස් වරුවක් දැක්කොත් නොබලා ඉන්න අමතක කරන්න එපා. ඒක ඔයාගේ මානසික සුවයට ගොඩාක් වටිනවා. එහෙනම් නැවත හමු වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. මාතමා සිත සංඛා නිවි